ආයිබෝවන් රත්නාන අපච්චි දේවාලය සමග සම්බන්ධ වෙලා ඉන්න මගේ සියලුම වරම් දරුවෝ සානිකුත් සෑම සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද පුතේ මේ වීඩියෝ එක කරන්න කියලා මම කල්පනා කරේ ගොඩාක් වරම් දරුවෝ මගෙන් අහලා තියෙනවා ප්‍රශ්න දේවාලයක් කරගන්න මොනවද උමනා බඩු අපිට හරියට මේ සලඹ කියන එක අපිට හරියට දන්නේ නැහැ කොහොමද අපි මේවා අඳුනගන්නේ එහෙම කියලා විස්තර වෙලා තියෙනවා. ඉතින් ඒ සියලුම සෑම විස්තරයක සියලු දෙනාටම පිළිතුරක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ අපි මොන හරි වැඩක් කරනකොට අපිට ඒ අවශ්‍ය දේවල් ඕමනයි. අපි කියමු පුතේ මේසන් බාස් කෙනෙක් කියනවා කියලා. මේසන් බාස් කෙනෙකුට පුතේ හැන්ද ඕන, ලම්බේ ඕන, මට්ටල්ලි ඕනනි. ආන් මේ වගේ පුතේ දැන් මාළු විකුණන කෙනෙකුට මන්නේ ඕන. ගෙඩි ගල මුවක් තියාගන්න ගල ඕන, කොට කෑල්ල ඕන, වැලි ටික ඕන. ආන් මේ වගේ පුතේ අපි දේවාලයක් කරගෙන යනවා නම් අපිට මේ දේවාලේ ආභරණ ටිකක් අපිට ඕන. ජනතාවට වැඩ කටයුතු කරන්න නිතර අපි අත ගැටෙන ආභරණ ටිකක් ඕන. එතකොට පුතේ මම මේ කියන්න යන්නේ එක දීයන්ගේ අතේ තියෙන ආභරණ ගැන නෙමෙයි අපිට නිතර අපේ දේවාලයක් ඇතුළේ අපි පාවිච්චි කරගන්න අඳුන ගන්න උමනා බඩු බාහිර ආදී පිළිබඳව තමයි විස්තර කරන්නේ. මොකද එක දෙවි දේවතාවුන් වහන්සේලාගේ රූපවල අත්වල නොඑක් අවියායුධ තියෙනවා. ඒ වගේ දේවල් අපිට දේවාලයක් කරගන්න උමනා නැහැ. රූප නෙලන කට්ටිය පුතේ ඒ අවියායුධ නෙලනවා. ඒ අවියායුධ හදලා ඒ අතට රඳවලා තියෙනවා. එතකොට පුතේ දැන් මෙහෙමත් තියෙනවා. පුතේ අපි හිතමු අපි පිරිතක් කියලා වතුර ටිකක් ජීවම් කරගන්නවා කියලා. මේ වතුර ටික ජීවම් කරගන්න පුතේ ගෙදර ජොග්ගුවක් අරගෙන ජීවම් කරලා හරියන්නේ නැහැ නේ පුතේ. ඒකට පෞරාණික විදියට ගත්තු විදියට අපි උපකරණ හදා ගන්න ඕන, මැටි කලයක් ගන්න ඕන, දරන්නක් හදා ගන්න ඕන, සුදු රෙද්දකින් වහ ගන්න ඕන. අන්න එතකොට තමයි පුතේ ඒක ඒ විදියට කෙරෙන්නේ. ආන්න ඒ වගේ අපි දේවාලයක් කරනකොට අපිට උමනා ආභරණ පිළිබඳව පොඩි හඳුන්වා දීමක් තමයි මම මේ කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ පුතේ. මූලිකම පුතේ දේවාලයක් කරනකොට ගොඩාක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නර දරුවන්ගේ ලෙඩ දුක් කරදර නර සර්වාංගේ තියෙන දෝෂ භංග කරන්නනේ. සලුපට කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ওই පත්තිනි අම්මගේ වෙන්න පුළුවන් පුතේ නොයෙක් දෙයියෝ සලුවක් කරට දාලා තියෙනවනේ. එතකොට පුතේ පත්තිනි අම්මගෙන් වැඩ කරන කට්ටිය කහපාට සලුවක් නවල උතල පත්තිනි රූපේ ළඟ තියලා තියෙනවා. එතකොට නර දරුවන්ගේ දොස් අයින් කරනකොට සලුව අතට අරගෙන පුතේ කරකොල පත්තිනිගේ අනගුණ ටික කියලා පුතේ ඔළුවේ ඉඳලා කකුල් දෙකට පිහදලා දෝෂ භංග කරනවා. ඒක සලුකොට. සලුව මම මෙතට ගෙනාවේ නෑ පුතාලට පෙන්නන්න. සලුකොට කියන්නේ ඒක. ඔය පුතේ දැන් ඔය ගොඩක් ඔය මෑණිගොල්ලෝ එහෙම කරේ දාලා කරේ තියෙන සලුව අතට අරගෙන පිහදන්නේ. එහෙම පිහදලා හරියන්නේ නෑ පුතේ. එහෙම පිහදලා හරියන්නේ නෑ. මං අර පුතාලට අඳුන ගන්න තමයි කිව්වේ. අර කරට දාන්නේ පුතේ සලුවක් දිගට. ආන්න ඒක තමයි සලුව. එතකොට එහෙම සලුවක් පුතේ අපි සූනියන් දෙයියන්ගේ වැඩ කරනවා නම් ලා නිල් පාට හරි සුදු පාට හරි සලුවක් හදලා සූනියන් දෙයියන් ළඟින් තියලා තියෙනවා. අපි දැඩිමුණ්ඩ දෙයියන් ළඟින් වැඩ කරනවා නම් එහෙම සලුවක් තියෙනවා. අපි කතරම දෙයියන්ගේ වැඩ කරනවා නම් පුතේ රතු සලුවක් හදනවා. අපි කාලි අම්ම ළඟ වැඩ කරනවා නම් කාලි අම්මගේ සලුවක් තියෙනවා. මොකද අපි කාලි මුල් කරගෙන වැඩ කරනවා නම් පුතේ කාලි අම්මගේ සලුවෙන් මොන දොස පිසලන්න. අපි කතරගම දෙයියන්ගෙන් වැඩ කටයුතු කරනවා නම් පුතේ කතරගම දෙයියන්ගේ සලුවෙන් මොන දොස පිසලන්න. පත්තිනින්ගෙන් අපි වැඩ කටයුතු කරනවා නම් පුතේ කහ පාට සලුවෙන් මොන දොස පිසලන්න. එහෙනම් කහ පාට සලුවක් මේ විදිහට සලුවක් හදලා තියාගන්න. ඊළඟ දෙවෙනි එක තමයි පුතේ සලඹ. මේ සලඹ අනිවාර්යයි පුතේ. මොකද සලඹෙන් තමයි දෝෂ භංග කරන්නේ. හිසේ ඉඳලා කකුල් දෙක ළඟට වෙනකම් දෝෂ ඇදලා දාන්නේ සලඹේ. එතකොට අපි සලඹ මොකක්ද කියලා අපි බලමු පුතේ. සලම් කීපයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ පුතේ සලඹා. මේ තියෙන්නේ සලඹා. මේක තියෙන්නේ මේ බිත්තරේ හැඩයට ඕවල් හැඩයට තියෙනවා සලඹා. මේක සලඹා. එතකොට පුතේ මේ තියෙන්නේ සලඹ. මේ සත්පත්තිනි දේවතාවුන් වහන්සේගෙන් අපි වැඩ කටයුතු කරනවා නම් සත්පත්තිනි දේවතාවුන් වහන්සේ යටතේ මෑණි කෙනෙක් ඉන්නවා නම් පුතේ ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා නම් මේ දින අඹ සලඹ. මොකද පත්තිනි අම්මා අඹිනුත් උපදිනවනේ පුතේ සලඹ අඹ ගෙඩිය වගේ. අඹ ගෙඩිය හැඩයට තියෙනවා. නමුත් පත්තිනියගේ අතේ මේ සලඹකුත් තියෙනවා පුතේ පත්තිනි අම්මාගේ. නමුත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඒ කියන්නේ කඩවර වෙන්න පුළුවන්, සූනියන් වෙන්න පුළුවන්, දැඩිමුණ්ඩ වෙන්න පුළුවන්, දෙවොල් දෙයියෝ වෙන්න පුළුවන් පුතේ, සුමන සමන් දෙයියෝ වෙන්න පුළුවන්, කතරගම දෙයියෝ වෙන්න පුළුවන්, විෂ්ණු දෙයියෝ වෙන්න පුළුවන්. ඒ හැම දෙවි කෙනෙකුටම මේ සලඹ අයිති. එතකොට මේ සලඹ තමයි එහෙම පත්තිනි හලඹක් ඒ කියන්නේ මේ අඹ හලඹක් නැත්තම් පත්තිනි අම්මගේ යටතේ පුතේ ඔයාලට වරමකුත් නැත්තම් අනිත් දේවතාවුන් වහන්සේලා යටතේ වරමක් තියෙනවා නම් මෙන්න මේ හලඹක් තමයි ගන්න ඕන. මේ හලඹ. මේ හලඹ තමයි ඒක. එතකොට මෙතන තියෙනවා ඒකම සලම් මේ පරණ පෞරාණික සලම් තියෙනවා. එතකොට ඒක. ඊළඟට පුතේ මේ අඹ ගෙඩිය වගේ තියෙන හලඹ පත්තිනි අම්මාට අනිවාර්යෙන් ඥාතිය පත්තිනි අම්මාට ඉන්නවා නම් පුතේ මේ හලඹක් තමයි ගන්න ඕන. මොකද තමන්ගේ ඥාතිය පත්තිනි අම්මාට ඉන්නවා නම් අඹ හලඹක් ගන්න ඕන. එතකොට අඹ හලඹෙන් ඒ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේක ඉසේ ඉඳලා කකුල් දෙකට වෙනකන් ඇදලා දෝෂ පිසලනවා එහෙම. දැන් පුතේ ගොඩක් ඔය දේවාල දරුවෝ ගිහිල්ලා ඔය සිද්ධාස්ථානවල ගිහිල්ලා එනකොට ඔය පිත්තල විකුණන තැන් වලින් ඔය තැන් වලින් කඩෙන් ගන්න පුතේ සලන් කියලා මේවා. මේවා සලන් නෙමෙයි පුතේ මේ ගිගිරි. මේක ගිගිරි රවුන්ඩ්. මේ දෙක ගන්න පුතේ අතට දාන්න. වරමකේ මෙනකොට මෙහෙම අතට දැම්මම මෙහෙම
ගහනවා. එතකොට එහෙම දෙකක් අතට ගන්නවා. සලම් දෙකක් දාන්න. එතකොට සමහර කට්ටිය පුතේ නැතිකමට මේ සලම් දෙකක් අරගෙන මේ සලම් දෙකනොත් මේ ගිගිරි දෙකක් අරගෙන ඔළුවේ ඉඳලා කකුල් දෙකට වෙනකම් මිනිස්සුගේ දෝෂ පිසලනවා. හැබැයි මේ ගිගිරි දෙකේ ආතේ දාන්න බෑ. ඒක දෙයියන්ට වෙන් කරලා තියෙන්න ඕන. අද ගොඩක් කට්ටිය කරන්නේ පුතේ එයා ආතේ දාන දෙකෙන් කරනවා. එහෙම හරියන්නේ නැහැ. පුතාලා දැකලා තියෙනවනේ ගම්මඩුවකදී මේ සලම්බක් මෙහෙම අල්ලන්නේ නැහැ පුතේ. සලම්බට රෙදි කෑල්ලක් තියලා තමයි මෙහෙම අල්ලන්නේ සලම්බ. මොකද ඒ තරම් උත්තරීතර විදියට තමයි අපි ඒක අල්ලන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය මේ අත් දෙකට දෙකක් දානවා. සමහරව අතර මේ අතර 3යි මේ අතර 3යි දානවා. එතකොට මෙහෙම වරමිනකොට පුතේ ගැහෙනවා, සද්ද එනවා, ගිජ්ජි හඬ එනවා. මට කියන්නේ මේක ගිගිරි. එතකොට මේකත් සලඹක් තමයි. මේක පුතේ සලඹක්. නමුත් සලඹ කියන්නේ මේක පයේ දාන සලඹ. පයට දාන සලඹ. මේ පයට දාන සලඹ පුතේ මේකේ පයට දාලා දූවිලි වැලි තියෙනවා. මේවා අපි දෙයියන්ගේ ආභරණ එක්ක තියන්නේ නැහැ. මතක තියාගන්න ඕන. මේ පයට දාන සලඹක්. එතකොට Taman දෙයියන්ට දැන් කියනෝනේ Taman දේවාලයක් කරනකොට Taman දෙයියෝ විදියට සමහර කට්ටිය අඳිනෝනේ. සාරිය ඇඳලා, ඒ සෝලිය ඇඳලා, බේට්ටි ඇඳලා කරලා පුතේ කකුල් දෙකට මෙයින් සලම් දෙකක් දානවා. මෑණි කෙනෙකුත් දානවා. පිරිමි කෙනෙකුත් දානවා. මේක ගෑනු පිරිමි කියලා වේදයක් නැහැ. කකුල් දෙකට දානවා පුතේ මෙහෙම යනකොට සලඹ හෙල්ලෙනවා, ගෙජ්ජි හඬ එනවා. එතකොට එහෙනම් මේ සලඹ මේකට අපි කියන්නේ පයලන්න සලඹ. එතකොට පයට දාන සලඹ කිසිම වෙලාවක අපි මේ ආභරණත් එක්ක තියන්නේ නැහැ. මොකද හේතුව මේකේ අපේ දාඩිය තියෙනවා, මේක අපේ දූවිල්ල තියෙනවා. ඉතින් ඒක නිසා ඒක දෙයියන්ගේ ආභරණ වලින් වෙන් කර ගන්න ඕන. Taman අතේ දාන ගිගිරිත් දෙයියන්ගේ ආභරණ වලින් වෙන් කරලා ඒ සෙට් එක වෙනම තියෙන්න ඕන. ඒකට පුතේ Taman වතාවත් කරනකොට දුම් අල්ලන්න ඕන, දෙයියන්ගේ ආශිර්වාදය ගන්න ඕන, දේවස්ථාන වලට යනකොට Taman දානවා කරනවා. නමුත් දෙයියන්ගේ ආභරණත් එක්ක මේක තියන්නේ නැහැ. මතක තියාගන්න ඕන ඒක. එතකොට පුතේ අපි මේ දින පුතේ අස්සලාඩම. මේවා හැමතැනම නැහැ පුතේ. ගොඩක් ඒවා තියෙන මේ මැටි. මේ දින ඔරිජිනල් අස්සලාඩම. අස්සෙකින් ගලවපු මේ බලන්න පාරක් ඇති ඔක්කොම තියෙනවනේ. මේ අස්සලාඩම සූනියන් දෙයිය හාමුදුරුව අදහන කට්ටිය ගාව මේවා තියෙනවා. අස්සලාඩම ඔරිජිනල් අස්සලාඩම මේක. එතකොට මේ අස්සලාඩම දෙයියෝ ළඟ තියලා තියෙනවා. එතකොට අපි ඒක අපිට ප්‍රයෝජනවත් වෙනවා සූනියන් දෙයියන්ගේ වැඩ කටයුතු කරන දරුවන්ට. ඒ වගේ පුතේ අපි මොන හරි දෙයක් කියනකොට අපි ඕන් නමෝ බුද්ධාය නම බුද්ධාය එහෙම කියලා අපි කියනෝනේ පුතේ. ඕන් නමෝ ඊශ්වර දිව්‍ය රාජයන් නම, මහේශ්වර දිව්‍ය රාජයන් නම. ඔහොම කියනකොට අපි ඒව 108 වාරයක් උච්චාරණය කරන්න ඕනේ. එහෙනම් මේක තියෙනවා ජපමාලේ. මේකේ අට 108ක් තියෙනවා. ඕන වචනයක්, ගාථාවක්, මන්ත්‍රයක්, ස්තෝත්‍රයක් 108ක් කියනු කියලා තියෙන්නේ. 108 වාරයක් කියනු කියන්නේ මේක ඒ අපි ගැටමාලයක්. ඒතර මේක තියෙන්න ඕන. මොකද අපි නර දරුවන්ට සෙත් කරනකොට සුව වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට අපි 108 වාරයක් ඒ ජප කරන්න ඕන. ඊළඟට තමයි දැන් දෙවල් දෙයියෝ අදහන කට්ටිය ගාපුතේ පන්දමක් තියෙනවා. මොකද දෙවිල් දෙයියන්ගේ ප්‍රධාන ආභරණේ පන්දමනේ. දෙවල් දෙයියන්ගේ ප්‍රධාන ආභරණේ පන්දම. එතකොට යාලා පන්දමක් තියෙනවා. දැටිමුණ්ඩ දෙයියෝ අදහන කට්ටිය ගාව බස්තමක් තියෙනවා. බස්තමක් තියෙනවා. සමහර සූනියන් දෙයියෝ අදහනකොට වේවලක් තියලා තියෙනවා. සූනියන් දෙයියෝ ළඟ එන පිස්සෝන්ට ගහන්න, මට්ටු කරන්න, බය කරන්න වේවලක් තියෙනවා. එතකොට වේවල තියෙනවා. එතකොට ඊට අමතරව බස්තම. දැටිමුණ්ඩ දෙයියන්ගේ අතේ තියෙන බස්තම. ඊළඟ පුතේ මේ වේලාවුදී. මේ තියෙන වේලාවුදී. මේක ඊශ්වර දෙයියන්ගේ ආභරණයක් වේලාවුදී. නම් කතරගම රාජුත්මන වහන්සේ අරන් තියෙනවා. එතකොට ඊශ්වර දෙයියෝ කතරගම දෙයියෝ හාමුදුරුවෝ ගණේශ්වරන් කාලියම්මා වගේ රූප ළඟ මේක අනිවාර්යෙන් තියෙනවා. මොකද කාලියම්මටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද එක පවුලක කට්ටියනේ ශිව පවුලනේ. එතකොට මේක වේලාවුදී. අනිත් දෙයියෝ ගාව නෑ පුතේ මේ වේලාවුදී. කිසිම අනිත් දෙවි කෙනෙක් ලොකු ගාව මේ වේලාවුදී නෑ. ත්‍රිශූලී. මේක ත්‍රිශූලේ පුතේ. මේක ත්‍රිශූලේ. මේ දින ත්‍රිශූලේ. මේක හැම දෙවි කෙනෙක් ගාවම යක්කු ගාවත්, දෙයියෝ ගාවත් හැමෝම ගාව තියෙන ත්‍රිශූලේ. ඕන කෙනෙකුට බලවේග අරින්න, නල්ලට තියන්න, ඔළුවට තියන්න මේ ත්‍රිශූලේ. බලවේගය. අපේ ඇඟ හරහා මේ බලවේගය ඔළුවට ඒ සිත සාන්ති කරන කෙනාට අරින්න ත්‍රිශූලේ පාවිච්චි කරනවා. දැන් අපි කියමු කෙනෙකුට යකෙක් වැයිලා ඉන්නවනේ අපි ත්‍රිශූලේ ඔළුවට තියලා දෙයියන්ගේ අනුමුණ කියනවා. එතකොට පුතේ අපේ ඇඟ හරහා අතහරා මේ ශක්තිය යාගේ ළඟට යනවා. එහෙනම් මේක ත්‍රිශූලේ, මේක වේලාවුදී. එතකොට ඊට අමතරව පුතේ අපි වැඩ කටයුතු කරනකොට ගිරියක් තියෙන්න ඕන. මේ වගේ ගිර නම් පුතේ ගන්න හම්බ වෙන්නේ නැහැ මේ ගිරියක්. මේ පේනවනේ පිත්තල වලින් හදපු ගිරියක්. ඉතින් මේක පිත්තලම වෙන්න ඕනේ නැහැ පුතේ. අපිට දෙහි ටිකක් කපන්න, අහු ගෙඩියක් කපා ගන්න, අත්තර ගෙඩියක් කපා ගන්න අපිට ගිරියක් තියෙන්න ඕනේ. ඒ වගේ පුතේ කඩුවක් තියෙන්න ඕනේ. ඒ කඩු කියන්නේ මේ මිනිස්සු කපන විදියට නෙවෙයි පුතේ. මිනිස්සු කපන වගේ ඒ වගේ කඩු නෙමෙයි. මොට්ට කඩුවක් අපි හදා ගන්න ඕනේ. ඒ කඩුව එක්ක පිත්තල වලින් එහෙම නැත්නම් සුදියකඩ වලින් අපි හදා ගන්නවා පුහුල් ගෙඩියක් කපන්න. සමහරු ඉතින් ඔය ඇත්ත කඩුත් හදාගෙන යනවා පුතේ. ඉතින් ඒවා නීතියට විරුද්ධයිනේ. අපි ඒ වගේ දේවල් පාරේ අරන් යනකොට පුතාලා හඩුවක් හදාගෙන රැක කර්මයක් කරන පාරේ අරන් ගියොත් සමහරට පොලිසියකට අහුනොත් පුතේ පුතාලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒක හදා ගන්න ඕන සුදියකඩෙන් හරි එහෙම නැත්නම් පිත්තල වලින් වගේ හදා ගන්න ඕන. එතකොට මේ අපේ අර හාමුදුරුවෝ වටාපොත්තෙන් අර පවන් ගහන්නේ. ඒ වගේ අපි දෙයියන්ට අනුගුණ කියනකොට මෙහෙම අවසර පස්වාන් දහසක් විතරම් බලවරන් කියලා පුතේ මෙහෙම දෙයියන්ට අපි මේකෙන් පවන් සලනවා. දෙයියන්ට පවන් සලනවා. මොකද අපි දෙයියන්න උපරිම විදියට දෙයියෝ සතුටු කරලා දෙයියන්ගේ ගුණ වර්ණනා කරලා දෙයියෝ කරපු ඒ කාලය තුල දෙයියෝ සමාජය තුල කරපු දේවල්, දෙයියෝ බහැදක්පු දේවල්, දෙයියෝ යක්කු මට්ටු කරපු විදිය ඒ වගේ කරුණු
කාරණා කියනකොට මෙන්න මේකෙන් තමයි පුතේ අපි කියන්නේ. මේකෙන් පවන් සලසල දෙයියන්ට කියනවා. ඉතින් ඒක නිසා වටාපත. එහෙම එකක් තියෙනවා. ඒ වගේම පුතේ අපි දෙයියන්ගේ වැඩ කටයුතු කරනකොට අනිවාර්යෙන් අපි නූල් දාන්න ඕන. මොකද අපි නූලක් පේ කරලා ඒ නරදරුවෙගේ බෙල්ලට අතට ඉනට දාන්න ඕන. දැන් පුතේ ගොඩක් කට්ටිය දාන්නේ සුදු රතු කළු නූල් තුනක් කරන් දානවා. මේ නූල් තුන පුතේ ඉනකට නම් දාන්න පුළුවන්. ඉතින් කරට දැම්මොත් පුතේ අද සමාජය තුල අමාරුනේ දරුවන්ට වැඩට යනවා, රැකිරස්සාවල් කරනවා, සාරිය අඳිනවා. එතකොට මේ වගේ නූලක් දාන්න බෑ. අපි මේකට පුතේ හැමෝම අපි ගන්න සුදු නූල, තුම්පට නූල. මේ සුදු නූල, තුම්පට නූල් බෝල කඩවල වල තියෙන ඒ බෝලයක් අරගෙන තමන් ඒ දන්න ස්තෝත්‍ර මන්ත්‍ර වලින් ජීවන් කරලා තියාගත්තම ඒතර නූල, තුම්පට නූල. මේක කොටන් වෙන්න ඕන. මේකට සිලික් ගතිය මුකුත් බෑ. එහෙනම් තුම්පට නූල ගන්න ඕන. අපි මේක පුතේ මේ නූල දැම්මම පොලිසිය වෙන්න පුළුවන්, හමුදාව වෙන්න පුළුවන්, රජයේ නිලතලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට දාන්න පුළුවන්. දැන් අපි රතු පාට, කළු පාට, සුදු පාට නූලක් කොතපු නූලක් පුතාලා දැකලා තියෙනවනේ ගොඩක් දේවාල වල ඒ නූල් දාන. ඕවා දැම්මම පුතේ ඒ කාලේ ඕවා අරන් තින්න කට්ටඩි වැඩ කරන්න අරන් තියෙනවා. දැන් නමුත් අමුත් දේවාල වලත් කට්ටිය ඒක ගන්නවා. ඒක අරගෙන ඒක දානවා. ඉතින් ඒක දැම්මම පස්සේ පුතේ පාරේ යනකොටම දරුවා ලෙඩෙක් කියලා දැනගන්නවා අනිත් කට්ටිය. මොකද නූලක් දාලා තියෙනවනේ. අතේ තිබ්බත් එහෙමයි ලැජ්ජයි දාගෙන යන්න. සමහර කට්ටිය ඔක ගලවනවා. දේවාලෙන් ගිල ටික වෙලා ගියාම ගලවනවා. සමහරුගේ සේවා ස්ථාන වලට ඇතුල් වෙනකොට වෙන જાති නූල් වර්ග දාන්න දෙන්නේ නැහැ. හමුදාවේ එහෙම දාන්න දෙන්නේ නැහැ. එතකොට මේ නූල දැම්මම පුතේ ලංකාව බෞද්ධ රටක් නිසා මේ පිරිත් නූලක් පැලඳින්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක නිසා ඒකේ පයි කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මතක තියාගන්න සුදු පාටින් නූල් අරගන්න, ඒව අරගෙන පේ කරලා දාන්න. ජීවම් බලයේ තියෙනවා නම් පුතේ ඒක සුදු පාටද, රතු පාටද, කහ පාටද කියලා නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ අපි නූල් බෝලයක් උපනා වෙනවා. එතකොට අපිට පැන් ටිකක් තියාගන්න පුතේ. පැන් ටිකක් තියාගන්න මේ සෙම්බුවා. මේදී හැමෝටම ගන්න බෑ පුතේ මේ සෙම්බුවා. මේ පෞරාණික සෙම්බුවක්. එතකොට මේ සෙම්බුවේ පැන් ටික දාලා අපි තියාගන්න. මොකද අපි ඔය ඒ කාලේ පැන් පෙරලා එහෙම ගත්තම දැන් ඔය උදාලා අහලා තියෙනවනේ ඔය පපුව අමාරු, හෘද අමාරු තියෙනවා නම් මිනිස්සුන්ට කියනවා තඹ කෝප් එක වතුර දාලා බොන්න කියලා. ඒ වගේ ඒක නිසා මේ ඒ කාලේ මේවා තඹ බලන්නේ අවිද්‍යාත්මකව හදලා තියෙන්නේ තඹ වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට අපි මේකට පැන් දාලා තියාගත්තම කාලයක් තියාගන්න පුළුවන්. හොඳයි අමුතු රසක් එනවා. එතකොට අර මේකේ ඇතුලෙන් වෙන අපි ජපයට අමතරව මේකේ පැන් එකක් තිබුණාම මේකෙන් අර හෘදයට තියෙන අමාරු හෘද ස්පන්දන දෝෂ අඩු වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ නන්නේ සෙම්බුවක් තියෙනවා. ඊළඟට පුතේ අපි දෙයියන්ට අපිට ආරාධනා කරනකොට සීනුවක් ඕන. අපි දැන් දෙයියන්ට ආරාධනා කරනකොට පොඩි සීනුවක් දානවා. එතකොට අපි ඒ සීනුව ගහන ගමන් අපි පුතේ මේක මේම කොල්ලනවා. ඒ දෙයියන්ට ඒ ආශිර්වාදය ගන්න. අපි දෙයියන්ගේ කවි කෝල්මුර ගාත කියන වෙලාවට සීනුව ගහනවා. තාලම් පොට ගහනවා. එහෙනම් සීනුවක් අපිට අනිවාර්යයෙන්ම ඕන. මොකද පූජාව ඔප්පු කරන වෙලාවට අපි සීනුව නාද කරන්න ඕන. දැන් පුතාලා බලන්න ගිහිල්ලා කෝවිල් වල ඔක්කොම දෙයියන්ට කන්නලව් කරලා ස්තෝත්‍ර ටික කියලා ඉවරලා කපුර එක අතට ගත්ත ගමන් පුතේ සීනුව ගහගෙන තමයි. එතකොට තමයි දෙයියන්ගේ ආශිර්වාදය ළඟා වෙන්නේ. ඒ ගහගෙන ගිහිල්ලා ඔප්පු කරනවා. එහෙනම් සීනුවක් අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕන. මීට අමතරව පුතේ තව බඩු මුට්ටු තියෙනවා දේවාල වල. නමුත් දේවාලයක් කරගෙන යන්න අපිට මෙන්න මේ බඩු ටික හොඳටම සෑහෙනවා. ඒ වගේම පුතේ ඊළඟට හක් ගෙඩිය. මේ තියෙන්නේ හක් ගෙඩිය. එතකොට මේ හක් ගෙඩිය පුතේ දැන් අපි කියනෝනේ මේකේ විෂ්ණු දෙයියන්ගේ අතේ තියෙන හක් ගෙඩිය. මේ හක් ගෙඩිය. ඒතර හක් ගෙඩිය පිමින්න ඕන. සාමාන්‍යයෙන් හක් ගෙඩිය තුන් පාර පිමිනවා, හත් පාර පිමිනෝනේ. දැන් ඔය മന്ത്രി කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි පුතේ මොකක් හරි උත්සවයකට ආවත් හක් ගෙඩියක් පිමිනෝනේ. බෙරයක් ගහලා මගුල් බෙරයක් ගහලා. එහෙනම් දෙයියන්ට හක් ගෙඩිය පිමින්න ඕන. ඒතර මේවයි පුරාණ කතා තියෙනවා. ලෞතර බුදු වෙනදා බුදු මගුල්ට සක්‍රියා පිම්බ ජයතුරාසකයි අදත් මම පිමින්නේ. එතකොට එහෙම කියලා ඒ පරණ කියමන කියලා තමයි හක් ගෙඩිය පිමින්නේ. දසදහස් සක්වල දිවි දේවතාවෝ මගේ සංකනාදයට වරවර වේස්වා. එතකොට එහෙම. එහෙනම් මේ හක් ගෙඩිය. එතකොට මෙන්න මේ කියන ආභරණ ටික තියෙන්න ඕන පුතේ. දැන් පුතාලා කල්පනා කරලා බලන්න. ගමක ගොඩක උත්සවයක් කරන වෙලාවට මගුල් බෙරයක් ගහලා පුතේ හක් ගෙඩියක් පිඹලා മന്ത്രിලා ඔය ඉන්න ලොකු එනවා. ඉතින් පුතේ දෙවියෝ එනකොට කොහොමද ගහන්න ඕනේ? ඊට වැඩිය හොඳට කරන්න ඕනේ. එහෙනම් දෙයියන් අපි වඩම්මනකොට හක් පිඹලා එතකොට කිලිකුණු අරින්න ඕන. අනිවාර්යයෙන්ම කිලිකුණු අරලා පුතේ හක් පිඹලා ගිග්ගිරි නාද දීලා ගෙජ්ජි නාද දීලා ඒ දේවල් අපි කරනවා. එතකොට පුතේ යස්ස සමාගමේ වැඩ කටයුතු කරනකොට වෙනම කියනවා ගෙජ්ජි කුට්ටා. ඒව පුතේ වෙනම දුම්මල වලින් දිෂ්ටි කරලා කකුල් වලට බඳිනවා. ඒගොල්ලෝ යනකොට එනකොට ඒව මේ හඬ වෙනයි ගෙජ්ජි හඬ වෙනයි පුතේ. ගෙජ්ජි කූට්ටම් බර ගානක් ගෙජ්ජි 108ක් විතර බැඳලා කකුල් වල කලව වල යට ඔක්කොම වෙලනවා. ඔයාලට පේන්නේ නැහැ. ඒගොල්ලෝ යනකොට ගඩගඩ ගාලා ඒව හෙල්ලෙනවා. එතකොට ඒකට මහසෝන් දිෂ්ටිය එතකොට ඇඟට ඒ දිෂ්ටි ටික හරියට එනවා ගෙජ්ජි ටික හෙලවෙනකොට. ඒවත් දිෂ්ටි මන්ත්‍ර වලින් ජීවම් කරලා ඇලදොල ගංගා වලින් හොදලා ඒවට දුම් මල්ලලා පුතේ ඒ ගෙජ්ජි කුට්ටම් බඳින්නේ. එතකොට ගෙජ්ජි වෙනම තියෙනවා. එතකොට අපිට ගෙජ්ජි උමනා නැහැ. දෙයියන්ගේ දේවල් වලට අපිට මෙන්න මේ කියන ආභරණ ටික තමයි උමනා වෙන්නේ. තාලම් පොටත් සමාරු ගන්නවා. ඒ වගේම පුතේ උඩක්කිය කියලා එකක් තියෙනවා. උඩක්කිය දෙපැත්තට තියලා ඊශ්වර දෙයියන්ට ගහන්නේ උඩක්කිය කියලා එකක් තියෙනවා. ඉතින් ඒව කරන්න පුතේ කවි කෝල්මුර ගාත දන්න කට්ටිය කී ගහනවා. එහෙම නැතුව මේ වරමක් තියෙන කෙනෙකුට ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි මතක තියාගන්න ඕන ගොඩාක් වෙලාවට දෙයියන්ගේ දේවාලයක අපි දේව රූප තියෙනකොට පුතේ ඒවට අපි ඒ දෙයියන්ගේ අත්වල තියෙන ආභරණ පලන්දනවා. හක් ගෙඩියක් පලන්දනවා, ත්‍රිශූලයක් තියෙනවා, වේලායුධයක් තියෙනවා, සෝංකාලි අම්ම ඉන්නවනම් කඩුවක් තියෙනවා, සූනියන් දෙයියෝ ඉන්නවනම් කඩුවක් තියෙනවා. ඒ විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳව තමයි මේ ආභරණ පිළිබඳව
තමයි පුතාලට අද මම මේ වීඩියෝ එක තුලින් අඳුනලා දුන්නේ. එහෙමනම් මම හිතනවා ඔබ සෑම සියලු දෙනාටම මේ පිළිබඳව අවබෝධයක් ලැබුණයි කියලා. එහෙමනම් මගේ දුවල පුතාලා සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මා විසින් ප්‍රාර්ථනා කරනවා.